සුබ දවසක් වේවා හැමෝටම. මගේ මේ වීඩියෝ එකෙන් අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ හොරණ දිකේන්පුර පාරේ තියෙන ලස්සන පන්සලක් ගැන. ඒ තමයි බක්කුල මහා සෑය. මේ සෑය ඉදිකල්ලා තියෙන්නේ ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. මේ පන්සලේ තියෙන විශේෂත්වය තමයි බක්කුල මහරහතන් වහන්සේ නමින් තමයි මේ පන්සල ඉදිකල්ලා තියෙන්නේ. මේ සෑයෙහි කටයුතු අවසන් වෙනකොට ඒකේ උස අඩි 130කට ආසන්නයි. බුබ්බුලාකාර හැඩයෙන් යුතුව අසිරිමත් නිර්මාණ රසකින් යුතුව ඉතා මනරම් අයුරින් නිර්මාණය කරලා තියෙනවා. මනරම් නිර්මාණවලින් යුක්ත මේ චෛත්‍යයේ වලාකුළු බැම්ම, චෛත්‍යයට ඇතුළු වන ප්‍රධාන පියගැට පෙළ දෙපස හංස පොකුණු, සඳකඩ පහන්, මුරගල්, කොරවක්ගල්, මකර තොරණ, වාහල්කඩ වගේ විචිත්‍රවත් නිර්මාණ මේ සෑය තුළ දැක ගන්න පුළුවන්. ඒ වගේම බක්කුල සෑයෙහි පේශා වලලු වලට පහළින් වෙන වෙනම ඉරියව් තුලින් යුතු ඇත්පවුරක් අපිට දකින්න ලැබෙනවා. ඇතුන් ඇත් පැටවුන් සහිත වෙන කිසිම චෛත්‍යයක දැකලා නැති අලංකාරවත් ඇත්පවුරු නිර්මාණයක් අපිට මේ බක්කුල මහා සෑයේ චෛත්‍යයේ දැක ගන්න පුළුවන් වෙනවා. බුද්ධ ශාසනයේ නිරෝගීම භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබපු භික්ෂුව විදිහට තමයි බක්කුල මහරහතන් වහන්සේ හඳුන්වන්නේ. උන්වහන්සේ අවුරුදු 160ක් ආයු වළඳලා තියෙනවා. අවුරුදු 80ක් ගිහි ජීවිතයේ ඉඳලා ඉතුරු අවුරුදු 80 තමයි පැවිදි ජීවිතය ගත කරලා තියෙන්නේ. මේ පන්සලේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ගිලන් විච්ච ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රෝහලක් ඉදි කරලා තියෙනවා. සීල සුව අරණ නමින් තමයි මේ රෝහල ඉදි කරලා තියෙන්නේ. මේකේ නේවාසිකව ප්‍රතිකාර ගන්න භික්ෂූන් වහන්සේලා 30ක් පමණ දැනට වැඩ ඉන්නවා. ඒ වගේම මේ පන්සලෙන්ම තමයි ඒ ගිලන් විච්ච ස්වාමීන් වහන්සේලාට නොමිලේම ප්‍රතිකාර ලබා දෙන්නේ. ඔයගොල්ලෝ දෙන ආධාර වලින් තමයි මේ ගිලන් විච්ච ස්වාමීන් වහන්සේලාට ඒ ප්‍රතිකාරවලට අවශ්‍ය සියලුම වියදම් දරන්නේ. චෛත්‍යයේ ගර්භය ඇතුළ තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් දැන් දකින්න පුළුවන් වෙන්නේ. බක්කුල මහා සෑයේ ගර්භයේ ඉහළ මාලයට පඩිපෙළක් තුලින් ඇතුළු වෙන්න පුළුවන්. මේකට ඇතුළු වෙනකොටම බුද්ධත්වයේ ලැබපු ජයශ්‍රී මහා බෝධි අනරුවක් සහ ඒ දෙසට වන්දනාමාන කරමින් වැඩ සිටින 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා 89ගේම ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම සෑගර්භයේ මැදෙහි පිහිටි බෝධීන් වහන්සේ අසල වජිරාසනය නිර්මාණය කළා. ඒ මත රන්වන් වර්ණ ගැන්වුණු අඩි 10ක පමණ සුවිශාල පිත්තල කරඬුවක් මත තමයි මේ සර්වඥ ධාතුන් වහන්සේලා වගේම බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාත් තැන්පත් කරලා තියෙන්නේ.
ඔයාලටත් පුළුවන් මේ පන්සලේ ගිලන් වෙලා ප්‍රතිකාර ලබන භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා මුදල් ආධාර කරන්න. ඒ වගේම ඒ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දානය පවා පාරගෙන ඒ කටයුතු කරන්න පුළුවන්. වීඩියෝ එකේ අවසානයට බක්කුල මහරහතන් වහන්සේ වන්දනාමාන කරන ගාථාව මම දාලා තියෙනවා. එහෙනම් ආසාවෙන් ඉන්න හැමෝටම මේ බක්කුල මහා සෑය වන්දනාමාන කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.